ආයුබෝවන් උපන් වෙලාව ප්‍රතිශෝධනය කර ගැනීම මේක දෙවන කොටස. අද මම බලාපොරොත්තු වෙනවා උපන් වෙලාව ප්‍රතිශෝධනය කරීමේ ක්‍රමවේදයක් ඔයගොල්ලන්ට කියලා දෙන්න. මං ගිය පාඩමේදී ගිය වීඩියෝ එකේදී කරා ඔයගොල්ලන්ට හඳුන්වලා දුන්න උපන් වෙලාව ප්‍රතිශෝධනය කර ගැනීම කියන්නේ කුමක්ද සහ ඒ සඳහා පාවිච්චි කරන මූලික સિદ્ધාන්ත. අද මම කතා කරන්න එක ක්‍රමවේදයක් පිළිබඳව. මෙම ක්‍රමවේදය එන්නේ උත්තර කාලාමෘතය කියන පොතේ. කාලිදාසයන් විසින් රචිත උත්තර කාලාමෘතය කියන ග්‍රන්ථයේ මූල ග්‍රන්ථයේ එන ක්‍රමවේදයක් මේක. මේ උත්තර කාලාමෘතය කියන පොතේ 4 වෙනි පිටුවේ තියෙනවා මෙන්න මේ විදියට. උපන් වේලාව ආදිය සකස් කර ගැනීම ශ්ලෝකයක් තියෙනවා. ඒකේ විස්තරයක් තියෙනවා. ඒක එච්චරම අදාළ නෑ අපිට. මෙතන ඉෂ්ඨකාලය පැහැදිලි කර ගැනීම ශ්ලෝකයේ විස්තර කරලා තියෙනවා. ශ්ලෝකයේ විස්තර කරලා තියෙනවා මෙතන කොහොමද හිරු උදාවේ පටන් උපත සිදු වූ වේලාවත් එක් ගත වූ පැය ගණන විනාඩි කොට විනාඩියක් වේ නම් එයට එක් කර මුළු එකතුව 4න් වැඩි කොට 9න් බෙදනු. ශේෂය උපන් නැකත වේ. ඒ නැකත හෙවත් සංඛ්‍යාව අස්විද මා මුල යන නැකත් මුල් කර ගැනගත් කොටස් 3ට යෙදෙන තැන අනුව අස්විද පටන් ත්‍රිජම්මාදී වශයෙන් මේක විස්තර කරලා තියෙනවා. එතකොට මේ ක්‍රමවේදය මේක කියවුවහම අපිට එක සැරේටම තේරෙන්නේ නැහැ. මම මේක කොහොමද කරගන්න කියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. අපි මේක පැහැදිලි කිරීම සඳහා මම ස්ටෙප් බයි ස්ටෙප් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. අපි ගම්මු උදාහරණ කේන්ද්‍රයක් උදාහරණයක් මගින්ම මේක කරගෙන යමු. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි. අපි මෙහෙම ගමු. අපිට හම් වෙන කේන්ද්‍රයක් අපිට ඔයාට හම්බුණා කියලා අපි හිතමු කේන්ද්‍රයක්. මොකක්ද? කේන්ද්‍රයේ උපත 2024 ජනවාරි මාසේ 1 වෙනිදා. ජනවාරි මාසේ 1 වෙනිදා පෙරවරු 10:32ට ගාල්ල මම උඩින්ම ලියා ගන්නම් ගාල්ල මේක තමයි අපේ කේන්දරය. 2024 10:01 පෙරවරු 10:32ට ගාල්ලේ උපන් කේන්දරයක් මට ලැබුණා. එතකොට මම මේකෙදි බලනවා මේකෙදි මෙන්න මේ ක්‍රමවේදය අනුව මේ වෙලාව අපිට මේ දුන්න වෙලාව හරිද වැරදිද කියලා බලාගන්න මේ උත්සාහ කරන්නේ මෙන්න මේ උත්තර කාලාමෘතයේ තියෙන ක්‍රමවේදය අනුව. මේක මම සකස් කරා පියවර කීපයකට අපි මේක පොඩක් සකස් කරගමු. මේ ක්‍රමවේදයේදී අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ තොරතුරු ටික. මෙන්න මේ තොරතුරු ටික. මොකක්ද පළවෙනි එකම අපිට අවශ්‍ය වෙනවා. මොකද මේ උත්තර කාලාමෘතයේ මේ පොතේ මේ විස්තර කරලා තියෙන ක්‍රමවේදය නැකත අපේ උපන් නැකත මුල් කර ගනිමින් කරන ප්‍රතිශෝධනයක් මේ තියෙන්නේ. උපන් නැකත මුල් කරගෙන. හරිද? උපන් නැකත. එතකොට පළමුවෙන්ම මේ උපන් නැකත අපිට ඕන. උපන් නැකත අපි හොයාගන්න ඕන. නැකත. හරි? අපිට ඉස්සෙල්ලාම උපන් නැකත හොයාගන්න ඕන. ඒක ඕනම කේන්ද්‍රයක් අපිට ලැබුණාන් පස්සේ නේද උපන් වෙලාව ලැබුණාම සාමාන්‍ය විදියට කේන්දරය සදාගත්තා. ඊට පස්සේ නැකත අපි සටහන් කරගත්තා. අපි නැකත සටහන් කරගන්නවා. ඊට පස්සේදී මේ නැකත දෙවැනි එක මේ නැකත උපන් නැකත කීවෙනි නැකතේ උපන් නැකතේ අංකය කීවෙනි නැකතද මම කියනවා අංකය කියලා. මම මේක පැහැදිලි කරන්නම්. මේ උපන් නැකතේ අංකය කීවෙනි අංකයද? උපන් නැකතේ කීවෙනි නැකතද? අපි දන්නවා නැකත් 27ක් තියෙනවා. ඒ නැකත් 27න් කීවෙනි නැකතද කියන එක අපි සොයා ගන්නවා. කීවෙනි නැකතද කියලා හොයා ගන්නවා.
මම ඒක පැහැදිලි කරලා දෙන්නම් හොයාගන්නා ක්‍රමවේදය. අපි නමුත් මේක ඉස්සෙල්ලා සටහන් කරගමු. උපන් නැකත හොයාගත්තා. දෙවනුව උපන් නැකතේ අංකය. උපන් නැකතේ අංකය අපි පැහැදිලිව සටහන් කරගන්න ඕන. මේක මම කියලා දෙන්නම් කියන්නම් උපන් නැකත. හරි. ඊළඟට අපි හදාගන්න ඕන අපිට ඊළඟට තුන්වෙනුව අපිට හදාගන්න ඕන මොකක්ද? ගන්න ඕන ගත කාලය. අපිට ඕන ගත කාලය. ගත කාලය අපිට අවශ්‍ය වෙනවා. ගත කාලය අවශ්‍ය වෙන්නේ සිංහල මිනිත්තු වලින්. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. සිංහල මිනිත්තු. හරි. සිංහල මිනිත්තු වලින් ගන්න ඕන. සිංහල මිනිත්තු වලින් ගත කාලය ගන්න ඕන. මම ඒකත් පැහැදිලි කරලා දෙන්නම් කොහොමද ගන්න කියලා. ඊට පස්සේදී මෙන්න මේ ගත කාලය හතරවෙනි එක ගත කාලය මේ සිංහල මිනිත්තු වලින් ගනිපු ගත කාලය වැඩි කරන්න ඕන 4ෙන් බෙදන්න ඕන 9ෙන්. හරිනේ? මේන ගත කාලය 4ෙන් වැඩි කරලා 9ෙන් බෙදන්න ඕන. ඊට පස්සේ 5 අපි ගන්න ඕන මේකේ උත්තරේ නෙවෙයි ඉතිරිය. ඉතිරිය සටහන් කරගන්න ඕන. හරිනේ? ඔන්න ක්‍රමවේදය මතකයි. ක්‍රමවේදය මේ කිව්වේ. උපන් නැකත ගත්තා. ඒ නැකතේ අංකය හොයාගත්තා. ඊළඟට ගත කාලය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. මම මේ ජ්‍යොතිර්වේදීන්ට කතා කරන්නේ. ගත කාලය කියන්නේ සූර්ය උදාවේ යම්කිසි උපතකදී සූර්ය උදාවේ සිට උපත සිදු වූ කාලය වේලාව දක්වා. ගත වූ කාලය සූර්ය උදාවේ සිට උපත සිදු වූ වේලාව දක්වා සත්‍ය කාලය. ඒක සඳහා ඇඩ්ජස්ට්මන්ට් කීපයක් තියෙනවා. සත්‍ය කාලය. දන්නවනේ ඒක? ඒක තමයි ගත කාලය. ඒ ගත කාලය අපි සිංහල මිනිත්තු වලින් හොයාගන්නවා. හරිද? සිංහල මිනිත්තු වලින් හොයාගන්න ඕන. අපි ඒක කතා කරමු. එහෙම හොයාගත්තා. ඊට පස්සේ මෙන්න මේ හොයාගත්ත මේ ගත කාලය වැඩි කරනවා 4ෙන් බෙදනවා 9ෙන්. බෙදවහම එන උත්තරේ නෙවෙයි. මතක තියාගන්න. උත්තරේ නෙවෙයි. ඉතිරිය අපි සටහන් කරගන්නවා. ඉතිරිය ඔයගොල්ලෝ දන්නවා 1 2 3 4 නම් කමන්නේ. ඉතිරිය නොවුනොත් බිඳුව වුණොත් ඒක සමානයි කියලා ගන්නවා 9ට. ඔන්න ඒකත් මතක තියාගන්න. ඉතිරිය 1 ඉතුරු 2 3 4 5 ඒ විදිහට යන්න පුළුවන්. 8 දක්වා වෙන්න පුළුවන් නේද? ඉතුරු නොවුනොත් 9ෙන් බෙදුවහම ඉතුරු නොවුනොත් ඒක 9යි කියලා සලකනවා. ඔන්න ඒකත් මතකද? මෙන්න මේක තමයි ක්‍රමවේදය. ඊට පස්සේදී මෙන්න මේ ඉතිරි වූ අංකය සහ ප්‍රමාණය සහ මෙන්න මේ නැකතේ අංකය කියන දෙක මෙන්න මේ දෙක සමාන නම් මේ දෙක සමාන නම් උපන් වේලාව නිවැරදි. මේක සමාන නොවුනොත් උපන් වෙලාවේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා. ඔන්නෝක තමයි මේකේ ක්‍රමවේදය. පැහැදිලි මං හිතන්නේ ඔයගොල්ලොන්ට ක්‍රමවේදය මේකයි. මෙන්න මේ විදිහට අපි හොයාගෙන යන්න ඕන. හරිනේ. හරි. අපි එමනම් ඒ ක්‍රමවේදය අපි ඔළුවට තියාගෙන මතකයේ තියාගෙන අපි යමු මේ උදාහරණ කේන්දරේ හරියස්ස ගන්න. මේ කේන්දරෙන් අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. හරි. එතකොට මම ඉස්සල්ලාම 2024 පෙරවරු 10:32ට උපන් මේ ළමයාගේ කේන්දරය සකස් කරගත්තා. සාමාන්‍ය විදියට සකස් කරගත්තා. මේ සකස් කරගත්තෙන් පස්සේදී මට ආපු නැකත තමයි මෙතන පුවපල් නැකත. ඕගොල්ලෝ හදලා බලන්න. මේ ආපු නැකත තමයි පුවපල් නැකත. හරි. ඒක ලේසියට ඒක අමුතු දෙයක් නෑ කෝ. ඊළඟට දැනගන්න ඕන බලා ගන්න ඕන මේ උපන් නැකත කීවෙනි නැකත. අපි දන්නවා අපිට තියෙනවා නැකත් 27ක්. මේ තියෙන්නේ ඒ නැකත් 27.
නේද? මේ දෙන අස්විදෙන් පටන් අරන් රේවතින් ඉවර වෙන නැකත් 27 මේවා සටහන් කරලා තියෙනවා 1 2 3 ආදී වශයෙන් නම් අදහස් මේ ලකුණු කරලා තියෙනවා. නමුත් මෙතනදී විශේෂයක් තියෙනවා. විශේෂයක් තියෙනවා. මොකක්ද මේ නැකත් 27 අපි බෙදනවා කොටස් තුනකට. අපි කියනවා ඒකට කියනවා පර්යායක් කියලා. එතකොට මේ නැකත් තුන ඒ නැකත් 27 කොටස් තුනකට බෙදලා තියෙන්නේ ග්‍රහයා මුල් කරගෙන. ඕගොල්ලෝ දන්නවා සෑම ග්‍රහයකටම තියෙනවා නැකත් තුනක්. එතකොට ග්‍රහයා මුල් කරගෙන තමයි මේ විදිහට බෙදලා තියෙන්නේ. බලන්නකෝ අස්විද මාමුල කියන්නේ කේතුගේ නැකත් තුන. බෙරණ පුවපල් පුවසල කියන්නේ සිකුරුගේ නැකත් තුන. කැති උත්තර පල් උත්තරසල කියන්නේ රවිගේ නැකත්. ඒ විදිහට ග්‍රහයා මුල් කරගෙන බෙදපු නැකත් 27 තමයි මේ තියෙන්නේ. මේ එක කොටසකට කියනවා පර්යාය කියලා. එහෙම නැත්නම් කොටස කියලා. අන්න එහෙමනම් අපි නැකත හොයාගත්තා. ඊළඟට කීවෙනි නැකතද? නැකතේ අංකය කියලා කියන්නේ මේ අනුපිළිවෙල අංකය නෙවෙයි. මෙන්න මේ පර්යාය අංකය. අන්නක මතක තියාගන්න හොඳට පර්යාය අංකය. මම උදාහරණයක් කියන්නම්කෝ. මෙතන අපි කිව්වොත් සානකත කියන්නකෝ. සානකත. සානකත කියන්නේ පර්යාය අනුව නම් කීවෙනි නැකතද? ඔකනේ බලමුකෝ අපි. සානකත කියන්නේ මෙතන සානකත නැකත් 27 ගත්තොත් අනුපිළිවෙල ගත්තොත් 15 වන නැකත. නමුත් අපිට ඕන එක නෙමෙයි මෙන්න මේ පර්යායේ කීවෙනි නැකතද? පර්යාය කීවෙනි නැකතද කියලා බලන්න නම් මෙතනින් පටන් ගන්න ඕන 1 2 3 4 5 6 වෙනි නැකත. එහෙනම් සානකත කියන්නේ දෙවනි පර්යායේ 6 වෙනි නැකත. අන්නේ විදියටයි නැකත් අංකය අපි සටහන් කරගන්නේ. ඒක පැහැදිලිව මතක තියාගන්න. පර්යාය තුල තියෙන එයාට වැටෙන නම්බර එකයි අංකයයි අපි ගන්න. තව උදාහරණයක් ගත්තොත් අපි දෙනට නැකත ගමු. මෙතන තියෙන දෙනට නැකත. දෙනට නැකත කියන්නේ නැකත් 27 අනුපිළිවෙලට ගත්තොත් 23 වන නැකත. නමුත් පර්යාය තුන්වන පර්යායයක තියෙන තුන්වන පර්යාය කියලා ගත්තොත් 1 2 3 4 5 වන නැකත. එහෙනම් දෙනට නැකත කියන්නේ තුන්වන පර්යායේ 5 වන නැකත. හරි. එහෙමනම් ඔන්න ඕගොල්ලන්ට තේරුණා මේ නැකත් අංකය තෝරාගන්නේ කොහොමද කියන එක. එහෙමනම් අපිට දැන් අපේ මේ හැදපු උදාහරණ කේන්දරයාවේ පුවපල් නැකත. පුවපල් නැකත. සිකුරුගේ නැකත. පුවපල් නැකත. එහෙමනම් මේ නැකතේ අංකය අපි හොයාගන්න ඕගොල්ලෝ දැන් දන්නවා. එහෙමනම් පුවපල් නැකත කියලා කියන්නේ නැකත 27 නම් 11 වන නැකත. නමුත් අපි ගන්න විදියට දෙවනි පර්යායේ දෙවනි නැකත. දෙවනි පර්යායේ දෙවනි නැකත. මම හිතනවා ඔයගොල්ලන්ට ඒ නැකත් පර්යාය අනුව මේ නැකතේ අංකය සොයාගන්නා විදිය ඔයගොල්ලන්ට වැටහුණා කියලා. හරිනේ? එහෙමනම් උපන් නැකත අපි කියනවා දෙවනි පර්යායේ දෙවනි නැකත. අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ අංකය දෙවනි නැකත. හරිනේ? ඔන්න දෙවනි එකක්. හරි. පුවපල් නැකත පර්යායන් අනුව දෙවනි නැකත. ඒක හත්. දැන් අපි යනවා ගත කාලය හොයාගන්න. ගත කාලය සිංහල මිනිත්තු වලට අපි හොයාගන්නවා. ගත කාලය සිංහල මිනිත්තු වලින් අපි හොයාගන්නේ. ඔතනදී පොඩි ගත කාරණා ටිකක් තියෙනවා. නේද? ගත කාලය හොයාගන්න නම් ඕගොල්ලන්ට මම කියන්න උවමනා වෙන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවා. නමුත් අපි පොඩක් හරිගස්ස ගමු. ගත කාලය කොහොමද හොයාගන්නේ කියන එක. අපි ඉස්සෙල් ගත කාලය දන්නවනේ. හරි. ගත කාලය උපන් ඉස්සෙල්ලාම ඕන අපිට උපන් වේලාව. ගත කාලය හොයන්නේ එහෙමනේ උපන් වේලාව. උපන් වේලාව මෙතන තියෙන්නේ 10:32යි. 10:32යි තප්පර නැහැ. එතකොට මේ 10:32න් එහෙම ගත කාලෙ මේක වෙලාව දීලා තියෙන්නේ ගාල් වලට. ගාල් නම් ප්‍රමිත කාලය අඩු කිරීම. ප්‍රමිත කාලය ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න ඕනේ. ප්‍රමිත කාලය අධිකය අයින් කරන්න ඕන. එහෙමනම් මම මේක කියන්නම් ප්‍රමිත කාලය කියලා. මම හිතන්නේ වචනේ හරි. ප්‍රමිත කාලය ගාල්ලට මේ ගාල්ලටයි ලිතේ බලුවෙන් පස්සේ තියෙන්නේ 9යි 8යි. 9යි තප්පර 8යි. එහෙමනම් මේක අපි අඩු කරනවා. අඩු කරයින් පස්සේ එනවා උත්තරේ. මේක අඩු කරයින් පස්සේ මෙතන 58යි නේද? 58යි
මෙතන 22යි 10යි. හරිනේ 10යි 22යි 10යි 22යි 58යි එන්නේ. ඊට පස්සේ මේකෙන් අඩු කරනවා සූර්ය උදාව. සූර්ය උදාව. සූර්ය උදාව. එදිනට සූර්ය උදාව මම අරන් තියෙනවා මේ දවසට. මේ දවසේ සූර්ය උදාව වෙලා තියෙන්නේ ගාල්ලට. හොඳද? ගාල්ලට උදේ 6යි 18යි 46ට 18යි 46ට තමයි ගාල්ලට සූර්ය උදාව තියෙන්නේ. මේක සූර්ය උදාව කොළඹට නෙමෙයි ගාල්ලට. හරිනේ? ගාල්ල. එතකොට මේක අඩු කරයින් පස්සේ එතකොට මේක අඩු කරන්න ඕනේ. අඩු කරයින් පස්සේදී මෙතන එනවා මෙතන 52යිනේ. 52යි මට පොඩ්ඩක් වැරදිලා එතන. 52යි. එතකොට මේක අඩු කරයින් පස්සේ දිනනවා මෙතන 0.6යි. මෙතන 4යි. මෙතනත් 4යි. හරිනේ එකතු කිරීම අඩු කිරීම හරි. වැරදුනොත් ගණිතයේ වැරද්දක් විතරයි. හොඳ ගණිතයේ වැරද්දක් විතරයි. ක්‍රමයේ අල්ලගන්න එච්චරයි. එතකොට 4යි 4යි. අපි ගන්නවා මේක මෙතන තප්පර 6යිනේ ඒක නොසලකා හැරලා පැය 4 ඒ කියන්නේ ගත කාලය පැය 4යි විනාඩි 4යි කියලා ගන්න. හරිනේ ගත කාලය පැය 4යි විනාඩි 4යි මේක සම්මත කාලයෙන් මේක සම්මත කාලය මතක තියාගන්න. සම්මත කාලය අනුව තමයි මේක සම්මත කාලය. මේ පැය 24 ක්‍රමයට අපි හදපු සම්මත කාලය අනුව 4යි. මේක දැන් අපි ගන්න ඕන මෙතන ගත කාලය සිංහල මිනිත්තු වලට. මේ තියෙන දැන් අපිට මේ ගණිතයක් ගන්නන්නේ ගණිතයක් උගන්වන්නේ මේ. එතකොට මෙතන තියෙන්නේ මේ සම්මත කාලය පැය 4යි විනාඩි 4යි පැය 4යි විනාඩි 4යි ඉස්සෙල්ලා මෙම නම් මේක අපි හදා කන්වර්ට් කරගමු මිනිත්තු වලට. එතකොට ලේසියනේ පැය 4යි විනාඩි 4 ගන්නද ඉස්සෙල්ලාම ගත කාලේ සම්මත මිනිත්තු වලට ගමු. මිනිත්තු වලට ගත්තයින් පස්සේ මෙතන පැය 4යි පැය 4 කියන්නේ මේක 60න් වැඩි කරාම 60න් වැඩි කරාම මිනිත්තු කරගන්න 0.24යි 240ක් එනවා. ඒකට මේ 4 අපි එකතු කර ගන්නවා. එතකොට එනවා එහෙමනම් උත්තරේ මිනිත්තු මෙතන ගත කාලය මිනිත්තු 244යි. හරිනේ? එහෙමනම් මිනිත්තු 244යි ගත කාලය. මිනිත්තු වලින් සම්මත මිනිත්තු. සම්මත මිනිත්තු වලින් 244යි. මෙන්න මේ සම්මත මිනිත්තු එක සිංහල මිනිත්තු බවට පත් කරගන්න ඕන. එතකොට ඕගොල්ලෝ දන්නවා සිංහල සම්මත මිනිත්තු සම්මත කාලයේ සහ සිංහල කාලයේ අතර තියෙන වෙනස ඕගොල්ලෝ දන්නවා කොහොමද ගන්න කියන එක. නේද? ඒ අනුපාතය දන්නවා. එතකොට ඒක ප්‍රකාශ කරොත් සම්මත පැය එකක් සමානයි සිංහල පැය දෙකහමාරයි. එහෙම නැත්නම් 2.5 දෙකහමාරයි. හරිනේ? ඒක තමයි අනුපාතය. 1:2. සිංහල පැය එකකට ඉංග්‍රීසි පැය එකකට එහෙම නැත්නම් සම්මත පැය එකකට සිංහල පැය 2:5. ඒ වගේම සම්මත විනාඩියකට විනාඩි එකකට සිංහල විනාඩි 2:5. හරිනේ? ඊළඟට සම්මත තත්පර එකට සිංහල තත්පර 2:5. ඕක කවුරුත් මතකද? ඕකට ඔදන්න කෙනෙක් ඉන්න බෑ. හරි? ඕක තමයි සාමාන්‍යයෙන් අනුපාතය. සම්මත පැයක් සමානයි සිංහල පැය 2:5. විනාඩියක් සමානයි 2:5. ඒ විදිහට තමයි ඕක තමයි තියෙන්නේ. එහෙමනම් අපිට තේරෙන්න ඕන දැන් මොකක්ද? මේ සම්මත පැය මේ 244 සම්මත පැය 244 සිංහල මේ සම්මත මිනිත්තු 244 සිංහල මිනිත්තු වල කරගන්න නම් මේ 244 වැඩි කරන්න ඕන 2:5. මේක වැඩි කරන්න ඕන 2:5. අපි එහෙමනම් 2:5 මේක වැඩි කරගමු.
මේක දෙකමාරෙන් වැඩි කරගම්මු. මේක දෙකමාරෙන් වැඩි කරාම ඕගොල්ලෝ බලන්න එනවා සිංහල පැය සිංහල මිනිත්තු මේක දෙකමාරෙන් වැඩි කරායින් පස්සේ එනවා 610ක්. ඕගොල්ලෝ වැඩි කරලා බලන්න. සිංහල මිනිත්තු 610ක් එනවා. එහෙනම් අපේ උත්තරේ මෙතනට මේක තමයි අපේ උත්තරේ. දැනට එහෙමනම් ඒ උත්තරේ මෙතනට ගත කාලය සිංහල මිනිත්තු වලින් අපි ලියා ගන්නවා කීයද? 610යි. හරිද? 610යි. මම හිතනවා පැහැදිලි. අන්තික වර්ක් රිසෝට් දෙකට දුන්න 610 අපේ සිංහල මිනිත්තු වලින් මිනිත්තු කීයද? 610යි. ඔන්න දැන් පියවරන් 3ක් ඉවරයි. පූපල්න ගත ගත්තා, මේක ගත්තා 610යි. දැන් ලේසි වැඩේ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ගත කාලය 4න් වැඩි කරලා 9න් බෙදනවා. මේ ගත කාලය 4න් වැඩි කරලා 9න් බෙදනවා. මේක දැන් ලේසි. මේ 610 තමයි අපිට ආපු ගාන. මම මෙතන කරන්නම් ඒක. මේ 610 වැඩි කරනවා 4න් බෙදනවා 9න්. එතකොට 610 4න් වැඩි කරන් පස්සේ එන උත්තරේ ඉස්සර 4න් වැඩි කරගමු 0.4යි 240යි මේක බෙදමු 9න්. මොකද අපිට ඉතුරු එකයි ගන්න ඕන. මේක බෙදමු 9න්. හරිනේ? අවුල් කරගන්න එපා. මේක බෙදනවා 9න්. එතකොට 9න් බෙදුවෙන් පස්සේ 9 වරක් 2 18යි. නේද? එතකොට 6ක් ඉතිරි 64යි. මේක ගත්තාම මෙතනට 64යි. 9 වරක් 7ක් තියෙනවා 63යි. එකක් ඉතිරි මේක ගන්නවා. එතකොට 1යි මෙතන 9යි. ඉතුරු වෙනවා 1ක්. අන්න එහෙමනම් මෙන්න මෙතන ගත කාලය 4න් වැඩි කරලා 9න් බෙදුවෙන් පස්සේ අපිට උත්තරයක් එනවා. උත්තරේ 1යි. ඔන්න දැන් අපේ කාර්ය නිමයි. දැන් බලනවා මෙන්න මේ ආපු පිළිතුර සහ මෙන්න මේ අංකය සමානද? මෙතන නැකත් අංකය සහ මේ පිළිතුර සමානද? දැන් පේනවා ඔයගොල්ලෝ මේක සමාන නැහැ. අන්න එහෙමනම් මෙන්න මේ 10:32 කියන වෙලාවේ වැරද්දක් තියෙනවා. මෙන්න මේ 10:32 කියන වෙලාවේ වැරද්දක් තියෙනවා මේ ක්‍රමවේදේ අනුව. හරිනේ? ඔන්න ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන දැන්. හරි. එහෙමනම් වැරද්දක් තියෙනවා නම් අපි ඊළඟට කරන්නේ මේ වෙලාව අඩු කරලා හෝ වැඩි කරලා හෝ එක මිනිත්තු ගොඩාක් දුරට කරන්නත් එක මිනිත්තුව දෙක වැඩි කර අපි මේ විදියට මේ ක්‍රමවේදය අනුගමනය කරනවා. මෙතනට මේ පිළිතුර මේ ඉතිරිය මේ ගණනට සමාන වන තුරු. හරි. මේ ඉතිරිය මේ ගණනට මෙන්න මේ අංකයට සමාන වන තුරු නැවත මේක කරගන්නවා. අන්න එහෙම සමාන වෙන අවස්ථාවේදී මෙන්න මේ වෙලාව තමයි නිවැරදි වෙලාව කියලා අපි ගන්නෙ. හොඳයි. අපි බලමු මේක තව එක ට්‍රයල් එකක් අපි කරමු. අපි ගමු මෙහෙම. දැන් අපි ගමු මේ වෙලාව 10:32 නෙවෙයි 10:33 කියලා. මේක අපි ඇඩ්ජස්ට් කරගමු 10:32 නෙවෙයි 10:33 කියලා. විනාඩියක් වැඩි කරලා බලමු අපි මේක හරියට ඒද කියලා. හරි. විනාඩියක් වැඩි කරලා බලමු හරියට එනවද කියලා. හරි. එහෙමනම් මෙතන හිටලා ආයෙම යමු 10:33යි නේද? 10:33යි. ඒකට මේ ක්‍රමවේදයමයි දැන් යන්නේ. මම ඉක්මනට කරගෙන යන්නම්. එතකොට මේකෙන් අඩු කරනවා 9:08ක් නේද? 9:08ක්. එතකොට එනවා මෙතන 52යි. මෙතන 23යි 10යි. මෙතනින් ආයෙම අඩු කරනවා 6යි 18යි 46ක්. හරිද? 18යි 46ක් අඩු කරනවා. එතකොට එනවා 0.6යි. මෙතන 5යි. මෙතන 4යි. එහෙමනම් එතනදී ආව අපිට පැය 4යි
මිනිත්තු 5යි. පැය 4යි මිනිත්තු 5යි. හරිනේ. ඊළඟට ඒක අපි පරිවර්තනය කරගන්නවා මිනිත්තු වලට. මිනිත්තු වලට පරිවර්තනය කරගත්තාන් පස්සේ 245යි. 245. ඊළඟට මේ 245 සිංහල මිනිත්තු බවට පත් කරගන්නවා. සිංහල මිනිත්තු බවට පත් කරගන්නවා මේ විදියට. මේ 245 වැඩි කරනවා 2.5න්. 2.5න් වැඩි කරලා ඉවරලා හරි ගස්ස ගන්නවා. ඕගොල්ලෝ කරගන්න එක ලේසි වැඩක්. එතකොට එනවා 612.5. 612.5ක් එනවා. හරිනේ. 245 2.5න් වැඩි කරාන් පස්සේ සිංහල මිනිත්තු කරගන්න. එතකොට එනවා 212.5. ඊළඟට මෙන්න මේ 212.5 4න් වැඩි කරලා 9න් බෙදනවා. එතකොට 212.5 4න් වැඩි කරාන් පස්සේ එනවා උත්තරේ 2450යි. මං හැදුවා ඔයගොල්ලෝ මම ඉක්මනට කරන්නම්. හරි 2450යි. අර කමෑනේ කරන්න තියෙන්නේ මේක විශේෂයක් නෑ. ඊට පස්සේ ඒක බෙදනවා 9න්. 9 වරක් 9 වරක් අර වගේමයි. 9 වරක් 2යි 18යි. ඉතුරුයි 6ක්. මෙතනින් 5 ගත්තා 65යි. ඊට පස්සේ 9 වරක් 7යි 63යි. ඉතුරුයි 2ක්. මේ බිඳුව ගත්තා 2යි. 9 වරක් 2 18යි. ඉතිරි වෙනවා 2ක්. අන්න එහෙමනම් මෙතන මේ උත්තරේ සහ මේ දෙක සහ මෙන්න මේ දෙක දැන් සමානයි. මේ දෙක දැන් සමානයි. හරිනේ. මේ දෙක දැන් සමානයි. අන්න එහෙමනම් මෙයාගේ වෙලාව මෙයා උපන් නිවැරදිම වෙලාව 10:32 නෙවෙයි 10:33. 10:33. ඔන්න ඕක තමයි මේ ක්‍රමවේදය. උත්තර කාලාමෘතය කියන මේ පොතේ සඳහන් කරපු මේ ක්‍රමවේදය මේක. මා හිතනවා ඕගොල්ලොන්ට හොඳින් තේරෙන්න ඇති කියලා. එතකොට ඕගොල්ලෝගේ කේන්දරවල ඕක අරගෙන ඕක බලන්න ඕගොල්ලෝ නිවැරදි වෙනවද කියලා. විශේෂයෙන්ම බොහෝ සමහර අවස්ථා එනවා අපිට වෛදික ජ්‍යොතිෂයේදී උනත් මම අර ගිය සතියේ පැහැදිලි කර විදියට අවස්ථා එනවා. අන්නේ අවස්ථාවලදී ඕගොල්ලොන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔක තමයි ක්‍රමවේදය. එහෙනම් අවසාන වශයෙන් කියනවා මේ එක ක්‍රමයක් පමණයි. මේ ක්‍රමය මතම මේක විතරක් මේ මතම අපි ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. මෙහෙම වරදක් ආවොත් තව ක්‍රම තියෙනවා. තව මේ වගේ ක්‍රමවේද තියෙනවා අපිට මේ වගේ පරීක්ෂා කරන්න. ඒ ක්‍රමවේද අතරින් වැඩි ප්‍රමාණයක් අඩු ගාණෙන් 4-5කවත් මේක ස්ථිර කරනවා පමණයි අපි වෙනස් කරගන්නේ ක්‍රිෂ්ණමූර්ති වලදී නම්. ක්‍රිෂ්ණමූර්ති වලදී නම්. මොකද ක්‍රිෂ්ණමූර්ති වලදී ඉතාමත්ම නිවැරදි වෙලාව ඕන හින්දා පුළුවන්. එමනම් ආයිම මේ වගේ වීඩියෝ එකෙන් හම්බ වෙනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි. ස්තුතියි.